සුබ දවසක් හැමෝටම. තරුවාඩ් බයි තරංගා හේරත්. ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අපේ channel එකත් එක්ක ඉන්න හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියනවා. අපිට නිතරම කෝල් කරනවා, අපිට ඇනවුම් දානවා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. මේ තියෙන්නේ අපේ මේ සැරේ අවුරුද්දට ගොඩක් අය සොයරැකියාවක් කරන්න බලාපොරොත්තු වෙයි. අපෙන් මේ බ්ලොග්ස් ගෙන්න ගත්තා. ඉතින් මේ ගෙන්න ගත්ත බ්ලොග්ස් ටික ඉතින් ගොඩක්ම ගියේ කාන්තා පතරම් සෙට් එක තමයි ගියේ. ඉතින් ඒක බේසික් බ්ලොග් එකක් නිසා ගොඩක් අය ගත්තා. ඒ වගේම අපි අවුරුදු ඔෆර් එකක් විදිහට ඕගොල්ලන්ට දාලා තියෙනවා අත්වර්ග 6ක්. ඉතින් අත්වර්ග 6ක් කියලා කිව්වහම ගවුම් ඩිසයින් 6ක් ඕගොල්ලන්ට හදාගන්න පුළුවන් මේ වගේ. ඉතින් එතකොට ඩිසයින් 6ක් හදා ගන්නවා කියලා කියන්නේ ඉතින් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඒක ලොකු වාසියක්. ඒ වගේම තමයි අපි ඕගොල්ලන්ට දීලා තියෙනවා සයිස් chart එකත් එක්කම තමයි එවන්නේ. ඉතින් ඒකත් ඕගොල්ලන්ට හරි වාසියි. මොකද අපි හදලා තියෙන බ්ලොග් එකේ සයිස් chart එක අපි ඕගොල්ලන්ට එවනවා. ඒ කියන්නේ අපි හදලා තියෙනවා කියන්නකෝ ස්මෝල් එකක් හදලා තියෙනවා නම් ඒකට අදාළ සයිස් chart එක තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒකට හම්බෙන අම්බ්‍රෙල්ලා ස්ලීව් එකයි ෂර්ට් කොලර් එකයි නැෂනල් කොලර් එකයි. ඉතින් ඕගොල්ලන්ට ඒකත් ලොකු වාසියක්. ඒ වගේම මේ තියෙන අපේ සයිස් chart එක අපි මේකත් ඕගොල්ලන්ට එවනවා. සයිස් chart එක අඩු වැඩි කරලා තියෙන විදිහ බෙදලා තියෙන විදිහ ඒකත් එක්කම තමයි අපි ඕගොල්ලන්ට සයිස් chart එක එවලා තියෙන්නේ. ඉතින් ඒක ලොකු වාසියක් ඕගොල්ලොන්ට. ඉතින් මේ තියෙන අපි මෙහුම් මොස්තර පොත මේකත් අපේ රෙදි පින්තාරු පාඨමාලාවට එන ළමයි ගෙන්න ගන්න. ඉතින් මේ තියෙන්නේ බ්ලොක් එක 44 වෙනකම් බ්ලොක් සෙට් එක තියෙනවා 28 ඉඳලා. ඒ කියන්නේ පපුව 28 ඉඳලා පපුව 44 වෙනකම් බ්ලොක් ටික තියෙනවා. ඉතින් අත්වර්ග 6ක් ඕගොල්ලන්ට දෙන්න නිසා මේ බ්ලොක් සෙට් එකේ ලොකු වාසියක් තියෙනවා ඕගොල්ලන්ට. ගවුන් ඩිසයින් 6ක් මහ ගන්නවා කියන එකත් ඉතින් ඕගොල්ලන්ට ස්වරැකියාවක් කරන කෙනෙකුට ගොඩක් වටිනවා. ඉතින් මේ බ්ලොග් සෙට් එකේ තියෙන විශේෂත්වය ඒක. ඉතින් ඒක නිසා ඇත්තටම ගොඩක් අය අපෙන් ඉල්ලලා තිබුණා. ගොඩක් ඇනවුම් දාලා තිබුණා කරගන්න බැරි වෙන තරමටම. ඉතින් අපි ඒක නිසා ඇනවුම් ගොඩක් වෙලාවට අපි සීමා සහිත කරන්නත් සිද්ධ වුණා. අවුරුදු පහුවෙලා එවන්නම් කියලාත් ගොඩක් අයට කිව්වා. ඉතින් මේ මාසේ 15 වගේ වෙනකන් අපි නැවත ඕඩර් බාර ගැනීම කරනවා. ඒ කියන්නේ තව දවස් 10ක් වගේ තියෙන්නේ. දවස් 5ක් වගේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඇනවුමක් දාන්න. ඕගොල්ලන්ට අවශ්‍ය ඇනවුම දාලා ඕගොල්ලන්ට ඕගොල්ලොන්ගේ බඩු ටික ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම අපි පැකින් ගැන ගොඩක් අය කියලා තිබුණා. හරිම ලස්සනට පැකින් කරලා එවනවා. හරිම නීට් ඔයාගේ වැඩ කියලා ගොඩක් අය අපිට කියලා තිබුණා. ඉතින් අපි මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලොන්ගේ පාර්සල් එක හරිම පිළිවෙලට රෝල් කරලා එවනවා. ඉතින් මේ විදිහට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන විදිහට මෙන්න මෙහෙම හදලා අපි එවනවා ඕගොල්ලන්ට. මොකද ඕගොල්ලන්ට ඊට පස්සේ ගෙනාවට පස්සේ ඕගොල්ලන්ට මේක පුළුවන් කොට්ට දෙකක් හරි තියලා මෙට්ටයක් උඩින් තියලා ටිකක් ආපහු දිග අර ගන්න පුළුවන් මේක. ඉතින් මෙන්න මේ විදිහට අපි ඝනකම් කොලයක් අරගෙන අපි මේක ආරක්ෂිතව පැකින් කරනවා. මොකද නැත්තම් මේක සමහරක් වෙලාවට වැස්සට වගේ තෙමෙන නිසා රයිඩර්ස්ලා යන්නේ ගොඩක් වෙලාවට බයිසිකල් වල නිසා. ඉතින් අපි ඒ ගැනත් හිතලා ඉතින් මෙන්න මේ විදිහට මලු දෙකකට දාලා මේ වගේ ග්‍රොසරි බෑග් දෙකකට දාලා අපි මේ වගේ බෑග්ස් දෙකකට දාලා අපි මේක පැකින් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තරුවාට අපේ නිෂ්පාදන ඕගොල්ලන්ට එන්නේ. ඉතින් අපි ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ගොඩක් අය අපෙන් ඇහුවා ඔයාලගේ පැකින් හරි පිළිවෙලයි. සමහර තැන් වලින් ගෙන්න ගන්නකොට ඇත්තටම ගොඩක් පොඩි වෙලා අපිට ඒක එයාගෙන් ආපහු නැවත අපිට ගෙන්න ගන්න හිතෙන්නේ නැහැ කියලා. ඉතින් මට මේ දෙවෙනි තුන්වෙනි ඇනවුම දාපු අය ඉන්නවා. මෙතන ඒගොල්ලන්ගේ පාසලුත් තියෙනවා. ඉතින් ඇත්තට මේගොල්ලන්ට ගොඩක් ස්තුතියි කියලා කියනවා. ඒ වගේම මේ තියෙන අපේ බ්ලොග් සෙට් එක මේකේ ෆ්‍රී සෙට් එකත් එක්කම තමයි තියෙන්නේ. ඉතින් මේකත් මේ විදිහට තමයි යන්නේ. ඉතින් ගොඩක් අය හරි ආසාවෙන් ගෙන්න ගත්ත සෙට් එකක් තමයි මේ ලදරු ඇඳුම් සෙට් එක. ඉතින් මේකේ අවුරුද්දේ ඉඳලා අවුරුදු 10 වෙනකන් තියෙනවා. ඒ වගේම ෆ්‍රී සෙට් එකකුත් හම්බෙනවා. ඉතින් මේක ඕගොල්ලන්ට පාඩු නෑ. ජීවිත කාලයක් පරිස්සම් කරලා තියාගන්න පුළුවන්. අපි ෆයිල් එක දාලා එවන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මේකෙන් ගවුම් මහ ගන්න පුළුවන්. කැමති ඩිසයින් එකක් මහ ගන්න පුළුවන්. මොකද මේක ෆ්‍රී සයිස් එකකින් යන්නේ. ඉතින් ලස්සන ගවුම් මහන්න පුළුවන් මේකෙන්. ඉතින් බය වෙන්න දෙයක්වත් නෑ. අපි රජේ ලියාපදිංචි ආයතනයක් නිසා ඕගොල්ලන්ට වගකීමෙන් මේක ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ඇනවුමක් දාන්න පුළුවන් ඕගොල්ලන්ට. ලොකු ගණනක් වෙන්නේ නැහැ. මොකද සමහර තැන්වල වගේ අපි ලොකු ගණන් ගන්න නැහැ. මොකද අපේ ලොකුම අරමුණ තමයි කාන්තාවන්ට උදව් කරන එක. ඒ කියන්නේ සැරකියාවක් සඳහා ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ සිහිනයක් තියෙනවා නම් ඒ සිහිනයට යන්න උදව් කරන එක තමයි අපේ එකම
බලාපොරොත්තුව. ඉතින් මේ තියෙන අපි ඊට පස්සෙත් ඒක නැවත ආපහු මල්ලක දාලා පාර්සල් කරනවා. මොකද ඒක දෙකම එක්කෙනෙකුට යන්නේ. එයා කාන්තා ඇඳුම් බ්ලොක් සෙට් එකයි ලදරු ඇඳුම් බ්ලොක් සෙට් එකයි දෙකම ඉල්ලවුවා. ඉතින් මේ තියෙන්නේ පාර්සල් ටික. ඉතින් මේ තියෙන්නේ අපේ මෙහුම් මෝස්තර පොත. ඒක අපේ තරුවාට එකේම නිෂ්පාදනයක්. අපි ගොඩක් මහන්සිලා හදපු පොතක්. ඉතින් ඒකත් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඒකත් මේ විදිහටම තමයි යන්නේ. හොඳට පැකින් කරලා ඕගොල්ලන්ගේ අතට ලැබෙන්න සලස්වනවා. අපි මේකේ කුරියර් චාර්ජ් එක අපි ගෙවන්නේ. මොකද මේක අපේ නිෂ්පාදනයක් නිසා, මේක අපි මහන්සිලා අපිම හදපු දෙයක් නිසා. ඉතින් මේක අපි ඕගොල්ලන්ට අපි ගානේ තමයි මේකේ කුරියර් සර්විස් එක අපි ගෙවන්නේ. ඉතින් මේකත් ඕගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. පන්තියට ඉන්න කට්ටියන්ට ගොඩක් විශේෂයි. ඒ වගේම එම්බ්‍රොයිඩරි කරන අයටත් මේ පොත ගොඩක් වටිනවා. ඉතින් මේකත් ඕගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි අපි පාසල් ටික හැදෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ගොඩක් ආසාවෙන් ඇණවුමක් දාන්න පුළුවන්. ඒ වගේම පරිස්සමට කිසිම බයක් නැතුව ඕගොල්ලන්ට ඇණවුම දාන්න පුළුවන්. ගෙදරට එනකම්ම පරිස්සමට ඕගොල්ලන්ට ඒ විදිහටම අපි මෙතන හදපු විදිහටම ඕගොල්ලන්ට පාර්සල් ටික හම්බ වෙනවා. මේ තියෙන A-line frock සෙට් එක ගෙන්න ගත්ත එක්කෙනෙක්. එයාගේ සෙට් එක හැදෙන විදිහ මේ තියෙන්නේ. ඉතින් මේකත් එහෙමයි සම්පූර්ණයෙන්ම බ්ලොක් එක තිබ්බ කැපුවා. අපි අඟලක බුරුලක් තියලා තමයි මේ A-line ගවුමත් අපි හදන්නේ. මොකද ගොඩක් වෙලාවට මේ A-line ගවුම අඳින්නේ අවුරුදු 40ට වැඩි අය. අද කාලෙත් එක්ක බැලුවාම දිග ගවුම කොට ගවුම නම් ඕන කෙනෙක් අඳිනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අපිට කියනවා මේක සාමාන්‍යයෙන් ගෙදර මහන්න ගත්තත් ෂොප් එකකට මහන්න ගත්තත් මේක පොඩ්ඩක් බුරුලක් තියලා අපිට දෙන්න හරියට සම්මතයටම මේවා කරන්න එපා කියලා ගොඩක් වෙලාවට. ඒක අපි කස්ටමර් ඉල්ලන විදිහට තමයි හදලා දෙන්නේ. නැත්නම් අපි අපේ බ්ලොක් සෙට් එක තියෙනවා ඒක සම්මත විදිහට තමයි බ්ලොක් සෙට් එක යන්නේ. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහකට ගෙන්න ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ඩිසයින්ස් අපි ගාව තියෙනවා. අපිට කියලා හදා ගන්න පුළුවන්. අපි ඕන විදිහට හදලත් දෙනවා. මේ විදිහට ආරක්ෂිතව පැකින් කරනවා අපි ඊට පස්සේ. මෙන්න මේ විදිහට තමයි පැකින් එක යන්නේ. ඒකත් අපි හොඳට මේ වැස්සෙන් ආරක්ෂා වෙන්න ඕන හින්දා අපි මේ විදිහට බිමට වැටුණත් ඒක පරිස්සම් වෙනවා ඊට පස්සේ. මොකද නැත්තම් කාඩ්බෝඩ් නිසා පරිස්සම නැතිව යනවා. මොකද හදිස්සියේ හරි පොඩි හරි ඩැමේජ් එකක් වුණොත් එහෙම කාඩ්බෝඩ් එක පොඩ්ඩක් හරි තෙත වෙලා ඉරිලා එහෙම ගියොත් එහෙම ඒක ඕගොල්ලන්ට ඊට පස්සේ පාවිච්චියට ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපි හොඳටම මේක සීල් තියලා වගේ තමයි එවන්නේ. මේ තියෙන අපේ පාර්සල් ටික